කොහොමද ඔයාලට ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයා ඇස් කණ්ණාඩියක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ඔයාට මිලදී ගන්න පුළුවන් lenses වල materials මොනවාද කියලා කතා කරන්න. ඔයාලට පුංචි tips ටිකක් දෙන්න. මොන වගේ materials ද ඔයාලට මොන frame එකකටද use කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් optician කෙනෙක් ඕගලන්ට advice කරනවා කණ්ණාඩියක් ගන්න ගියාම. එතකොට ඕගොල්ලෝ කල්පනා කරනවා මට කණ්ණාඩියක් හදන්න මෙච්චර ගාණක් යනවාද මම මේ lens එකම දාන්න ඕනේද කියන එක ඕගොල්ලෝ කල්පනා කරනවා. පුංචි පිළිතුරක් විදිහට ඔයාලට පොඩක් කල්පනා කරන්න හිතන්න පුංචි ටිප්ස් ටිකක් තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙනවා මැටීරියල්ස් වර්ග කිහිපයක් lenses වලට පාවිච්චි කරනවා. ඉස්සරින්දාම පාවිච්චි කරේ glass material එක තමයි. glass material එක සාමාන්‍යයෙන් optical quality එක ගත්තොත් ඒක ගොඩක්ම හොඳ material එකක්. හැබැයි glass material එකේ disadvantages ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් lens power එක වැඩි වෙන lens එකේ බර වැඩි වෙනවා. weight එක වැඩි වෙන නිසා ඔයාට කණ්ණාඩිය දාගෙන ඉන්නකොට නහයේ අර දෙපැත්තේ පාරවල් හිටින්න පවා ගන්න පුළුවන් බර වැඩි නිසා. ඊට අමතරව ඔයාට ඒ lens එක ඉක්මනට කැඩෙනවා. වැඩුණොත් හරි එහෙම ප්‍රශ්නයක් වුණොත් ඔයාට lens එක කැඩිලා යනවා. ඉතින් මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ එකම දේ තමයි මේ lens එකේ හීරණ ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වගේම ඔයා අවුවට පාට වෙන lens එකක් දැම්මොත් ඒක ඒ lens එකේ color changeable time එක ඉතා ඉක්මනට change වෙනවා. හැබැයි අර වගේ disadvantages ගොඩාක් තියෙන නිසා මේ lens එක මේ වෙනකොට වෙළඳ පොලේ විකිරණ ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම ඊළඟට ඇවිල්ලා තියෙනවා CR39 plastic lens එක. මේ lens එක හැමෝම වගේ වෙළඳ පොලෙන් මිලදී ගන්න සහ වෙළඳ පොලේ වැඩිම ප්‍රමාණයක් විකිනෙන lens material එක තමයි CR39 plastic කියලා කියන්නේ. මේ lens material එක සාමාන්‍ය prescription එකකට සාමාන්‍ය වෛද්‍ය වටෝරුවකට සාමාන්‍ය shape එකක් තියෙන කණ්ණාඩි වලට මේ material එක හරිම useful. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ. ඒ වගේම මිලින් ගත්තොත් ගාන සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් හැබැයි glass quality එකම නැහැ optical quality එක. හැබැයි ඔයාට ඒ හා සමානව ගන්න පුළුවන් clarity එක හොඳයි. සාමාන්‍යයෙන් බර අඩුයි. glass එකත් එක්ක සසඳනකොට මේ lens එකේ බර ගොඩක් අඩුයි. ඊට අමතරව optical quality එකත් සාමාන්‍යයෙන් හොඳයි. හැබැයි එකම දෙයකට තියෙන glass lens එකත් එක්ක සැසඳුවොත් lens එක පොඩ්ඩක් හීරෙන ප්‍රමාණය තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඊළඟට තියෙන material එක තමයි polycarbonate material එක. polycarbonate material කියලා කියන්නේ හරිම ශක්තිමත් material එකක්. මේ ශක්තිමත් material එක නිසාම මේ lens එක පාවිච්චි කරනවා sport glasses, safety glasses හදන්න. ඊට අමතරව පුංචි දරුවන්ගේ ඇස් කණ්ණාඩි වලටත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ ඇබේ value එක අඩු නිසා optical quality එක චුට්ටක් අඩුයි. කැඩෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මේකේ ශක්තිමත් භාවය වැඩි හින්දා. ඉතින් clarity එක චුට්ටක් අඩුයි. අනිත් CR39 normal plastic lens එකට වැඩිය මේකේ clarity එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඇබේ value එකත් අඩු නිසා. ඊළඟට තියෙන material එක තමයි Trivex material එක. ඉතින් Trivex material එක හරිම light weight. ඒ වගේම කැඩෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. polycarbonate වගේම නෙමෙයි. හැබැයි Trivex material එකේ කැඩෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේ lens එක අපිට rimless frames වලට ඒ කියන්නේ නට් එකෙන් විතරක් rim එක නැති frame එකට පාවිච්චි කරන්න පුළුවන් මේ Trivex කියන material එක. ඉතින් ඒ වගේම high index material තියෙනවා plastic lenses. ඉතින් ඒ lenses වල index එක 1.6 1.74 කියලා index වලට යනවා. එතකොට normal CR39 lens එකකට වැඩිය high powers තියෙන කෙනෙකුට මේ thin lens එක ගන්න පුළුවන්. CR39 normal 1.5 index තියෙන lens එකට වැඩිය මේ 1.6 සහ 1.74 කියන high index lenses වල thickness එක අඩු කරලා තියෙනවා. මොකද ඒක grind කරන සහ ඒක manufacture කරන design එකත් එක. ඉතින් මේ වෙනකොට ලෝකේ විවිධ brands තියෙනවා lens material lenses හදන. ඉතින් ඒගොල්ලෝ material පාවිච්චි කරන විදිහ, ඒගොල්ලන්ගේ technology එක, එතකොට ඒගොල්ලන් දාන coating එක, ඒ coating එකේ තියෙන quality එක ඒ මත ඕගොල්ලන්ට lenses මිලදී ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ වෙනකොට එක prices වලට ගන්න පුළුවන්. ඉතින් ඒ prices වෙනස් වෙන්න හේතුව ඒගොල්ලන්ගේ brand එක, quality එක, lens එකේ stretch resistance තියෙන ඒවා තියෙනවා. ඊට පස්සේ lens එකේ grind වෙන technique එකක් තියෙනවා. ඉතින් ඔය දේවල් නිසා normal non branded lenses වලට වැඩිය branded lenses price වලින් වැඩි මිලින් ඉහළයි. ඉතින් ඒ වගේ වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ material වල වෙනස හඳුනා ගන්න මොකටද හේතුව? දැන් අපි හිතමු ඔයා rimless frame එකක් ගත්තා. ඒ කියන්නේ rim එක නැති frame එකක් ගත්තා. ඔයාට ඒකට lens එක දාගන්න ඕනේ ඔයා budget එක ගැන හිතලා CR39 normal lens එකක් දාගන්න, normal plastic lens එකක්. එතකොට මේ lens එකේ rim එක නැති නිසා අනාරක්ෂිතයි. ඉතින් පොඩ්ඩක් නැත්තම් කැඩෙන්න පුළුවන්. අත වැදිච්ච ගමන් මොකද නට් එකෙන් විතරනේ තියෙන්නේ. ඒක සිදුරු කරලා තමයි අපි fit කරන්නේ. එතකොට ඒක ඉක්මනට කැඩෙන්න පුළුවන්. එතකොට මේ material එක එවිල ඕගොල්ලන්ගේ මුදල ගැන හිතලා ගත්තොත් ආයෙත් කැඩෙනකොට නැවත මුදල් වියදම් වීමක් වෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයි පොඩි මුදලක් වැඩිපුර දීලා Trivex material එකෙන් ඔයා ඒ lens එක හදාගත්තොත් ඔයාලට කිසි කරදරයක් නැහැ. ටිකක් දීර්ඝ කාලීනව දාන්න පුළුවන් normal CR39
නැහැ ප්ලාස්ටික් ලෙන්ස් එකක් මිලදී ගන්නවට වැඩිය. ඉතින් ඔය වගේ එක එක මැටීරියල් තියෙනවා. ඉතින් ඕගොල්ලන් ඇස් කණ්ණාඩියක් මිලදී ගන්න ගියාම මේකට ගැලපෙන සහ ඔයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට ගැලපෙන තෝරන ෆ්‍රේම් එකට ගැලපෙන ඩිසයින් එකේ ලෙන්සස් ඔයාලට දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් හොඳ ඔප්ටිෂියන් කෙනෙක් මේ විදිහේ වෙනස්කම් ඔයගලන්ට කියනවා මේ ලෙන්ස් එකට යන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන්ස් කිහිපයක් දෙනවා ඕගලන්ගේ බජට් එක අනුව තෝරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේදීත් ඔයගලන්ට ඔයගලන් ඇස් කණ්ණාඩියක් මිලදී ගන්නකොට මොනවාද සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් පුංචි කාරණාවක් සම්බන්ධයෙන් ඔයාලට විශේෂ ටිප්ස් ටිකක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඕගලන්ට වැදගත් වෙන කරුණු ගොඩාක් අපි මේ YouTube channel එකේ කතා කරනවා. එහෙනම් ගිහින් එන්න.